හායි good morning කොහොමද ඔයාලට අදත් මම උයන්න හදන්නේ අද මම මුලින්ම හදාගන්නේ මාළු කරි එකක් මම මුලින්ම ඒකට අවශ්‍ය ලූණු රම්පේ කරපිංචා සුදු ලූණු අමු මිරිස් ඒවා ඔක්කොම ලෑස්ති කරගන්නවා දැන් ඇතිලියකට තෙල් ටිකක් දාලා ලෑස්ති කරගත්ත සුදු ලූණු රම්පේ කරපිංචා කුරුඳු එනසල් ඇට දෙකක් මේ ටික හොඳට තෙලෙන් බැද ගන්නවා මම මේකටම ගොරකා පේස්ට් එකෙන් චුට්ටකුත් දා ගන්නවා දැන් මේක හොඳට බැදුනට පස්සේ මම ඒ තෙල් එකටම මිරිස් කුඩුයි 3-5යි දාලා මේ මිශ්‍රණය තව ටිකක් හොඳට බැද ගන්නවා මිරිස් කුඩුයි 3-5යි ටිකක් හොඳට බැදෙන්න ඕනේ අද මම මේ මාළු එක හදාගන්නේ පොල් කිරි දාලා පොල් කිරි මේකට එකතු කරලා මේ මිශ්‍රණයත් එක්ක පොල් කිරි හොඳට කවලම් කරලා මේක හොඳට උතුරන්න දෙන්න ඕනේ පොල් කිරි කැටි ගැහෙන නිසා මේක හොඳට කවලම් කර කර ඉන්න ඕනේ දැන් මේ හොඳට උතුරනවා මම මේ වෙලාවේ මාළු කෑලි ටික එකින් එක දා ගන්නවා අද මම මේ මාළු එක උයා ගන්න ගත්තේ කෙලවල්ලු මාළු. දැන් මම මේකටම ගම්මිරිස් ටිකක් එකතු කරලා මේක හොඳට කවලම් කරලා හොඳට උයා ගන්නවා. දැන් මම මාළු එක උයාගෙන ඉවරයි. ඊළඟට මම හදාගන්නේ පිපිඤ්ඤා කරි එකක් කිරට. ඒකට අවශ්‍ය කරන පිපිඤ්ඤා, ලූණු, අමු මිරිස්, කරපිංචා මම ඒ ටික ලෑස්ති කරගන්නවා. දැන් ඇතිලියක් අරන් ඒකට කපාගත්ත පිපිඤ්ඤා, රම්පේ කරපිංචා, කුරුඳු කෑල්ලක්, ලූණු ඒ ටික මම මේකට දා ගන්නවා. ඒකටම මං අමු 3-5 කුඩු චුට්ටක්, මිරිස් කුඩු චූට්ටක්, ලුණු, ගම්මිරිස් කුඩු ටිකක් දාලා මේක හොඳට කවලම් කරගෙන මම මේක කිරෙන් ලිපේ තියා ගන්නවා. මේක කිරෙන් ලිපේ තියාගන්න නිසා කිරි කැටි ගැහෙන නිසා මේක හොඳට කවලම් කර කර උයා ගන්න ඕනේ. දැන් පිපිඤ්ඤා එක උයලා ඉවරයි. මම ඊළඟට හදාගන්නේ දමල කරි එකක්. ඒකට අවශ්‍ය කරන දමල ටික මම හීනියට කපා ගන්නවා. දැන් ඒකට ඕනේ අනිත් ලූණු රම්පේ කරපිංචා කුරුඳු කෑල්ලක් මම ලෑස්ති කරගන්නවා
දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ලූණු, රම්පේ කරපිංචා, කුරුඳු කෑල්ලක් දාලා මේ ටික පොඩ්ඩක් හොඳට කවලම් කරගන්නවා. මේ ටික ටිකක් හොඳට මැල වුණාට පස්සේ මං කපාගත්ත දමල ටික මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන දමල ටිකත් මේක හොඳට පොඩ්ඩක් කවලම් කරගෙන චුට්ටක් වෙලා බැද ගන්නවා. දැන් මම මේකට කහ කුඩු චුට්ටක්, ලුණු, ගම්මිරිස් කුඩු චුට්ටක්, කෑලි මිරිස් දාලා මේක හොඳට කවලම් කරගන්නවා. මේක කවලම් කරගෙන මේක එහෙම්මම හින්දවලා උයා ගන්නවා. දැන් දබල කරි එක උයලා ඉවරයි. ඊළඟට මම හදාගන්නේ කරවිල සම්බෝලයක්. ඒකට අවශ්‍ය කරන කරවිල ටික හීනියට ලියා ගන්නවා. දැන් මම මේ ටික තෙලේ පොඩ්ඩක් බැද ගන්නවා. බැදගෙන කරවිල සම්බෝලේ හදා ගන්නවා. මේ තමයි මං අද උයපු රස කෑම එක.